මේ ලිඳ මේ 2021 ඔක්තෝබර් මාසයේ බැකෝ හැකින් මේ ලිඳ හාරලා බැන්දේ මම තමයි සල්ලි විදන් කරලා ලස්ස 6මාරක් විතර ගියා මට ලස්ස 2මාරක් ගියා ලිඳ හාරන්න විතරක් අඩි 40ක් මේක දිගපල්ල 20 කම්බය 28ක් ජඹුර ලිඳ ලස්ස 6මාරක් ගියා ලිඳ හාරලා බඳින්න 2021 2022 කොරෝනා කේස් එක ආපු නිසා මට මේ වගාව හදාගන්න බැරුණා මේකෙන් කරගන්න බැරුණා මට ලස්ස ගාණක් විදන් කරලා මේක කරේ මේ හදාගන්න බැරුණා මේ දැන් කොහොම හරි මම මේ අවුරුද්දේ අන්තිම හෝ ලබන අවුරුද්දේ කොහොම හරි මම මේ ඉඩම හදනවා මෙතන අක්කර 2මාරක් විතර වගේ මේක ඉඩම මම කොහොම හරි මේ ලිඳෙන් වතුර ප්‍රයෝජන අරගෙන මම කොහොම හරි මේ වගාව හදාගන්න ඕන කොහොම හරි මොකද කරන්න ඉතින් කරන්න දෙයක් නැහැ මේ කොරෝනා කේස් එක ආවා ඊට අමතරව ගෝඨාභයගේ ආණ්ඩුව කාලේ මේ මම වම්බොරු දාලා තිබුණා අක්කර 2ක් විතර ඒ අක්කර 2 හොඳට ගෙඩි හැදුනා නමුත් පණුව සම්පූර්ණයෙන්ම මේ ගෙඩි වලට ආවා ඉතින් මේ 1500 2007 තිබිච්ච පෝරමිටිය 45000 50000ට ගියා ඊට අමතරව තෙල් වර්ග ගෙන්නුවේ නැහැ ඉතින් වම්බුටු වලට තෙල් ගහන්න නැතුව කොහොමද කොම්පොස්ට් පොහොර පස් වලින් පුළුවන් ද පණුව අයින් කරන්න පණුව යන්නේ නැහැනේ පස් වලට තෙල් ගහන්න මේපයි ඉතින් මට මේ වගාව කරගන්න බැරුණා ඉතින් මම ලස්ස ගාණක් විදන් කරා මගේ යාළුවෝ දෙන්නෙක් තමයි සල්ලි විදන් කරේ කොහොම හරි මම මේ අවුරුද්ද අන්තිම හෝ ලබන අවුරුද්ද කොහොම හරි මම මේ ඊටම හදනවා වගාව හදනවා මේ රස්තකව මෙහෙ හොරෝපතාන පැත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 2මාරක ඉඩමක් තියෙනවා මේ පන්සල ඉඩම හැම කෙනෙක්ම මට පුළුවන් නම් මේකට මේ උදව්වක් හැටියට ලයික් එකක් දාලා ෂෙයා කරන්න පුළුවන් තරම් කට්ටියට පුළුවන් නම් මේක මම මේ කොහොම හරි හදා ගන්නව ගොඩ දා ගන්න ඕන මම කොහොම හරි මේක හදාගෙන දියුණු වෙලා කොහොම හරි නැති බැරියට හැමෝටම මම උදව් පදව් කරනවා අනිවාර්යයෙන්ම දියුණු වෙලා මට පුළුවන් නම් හැම කෙනෙක්ම මේකට ලයික් එකක් දාලා ෂෙයා කරන්න